අද අපි සමරන්නේ 78 වන නිදහස් දින සමරුම. මේ නිදහස් දින සමරුමේ තියෙන විශේෂත්වය තමයි අපි දන්නවා මීට කලින් නිදහස් දින සමරුම් හැම එකක්ම විවිධාකාරයෙන් අර්ථකථනයන්ට ලක් වෙලා තමයි ඒ සමරුම් උත්සව සංවිධානය වෙන්නේ. නමුත් අපිට කියන්න පුළුවන් මේ නිදහස් සමරුම සහ ඊට කලින් අවුරුද්ද තිබුණු නිදහස් සමරුමත් බැලුවාම විශේෂයෙන්ම ලංකාවේ සමාජ දේශපාලන ඉතිහාසයේ වෙච්ච පැහැදිලිම නිදහසක් අපිට අර්ථ නිරූපණය කරගන්න පුළුවන් ආකාරයේ පෙබරවාරි 4ක් තමයි 4 වන දිනයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද? පළවෙනිම දේ තමයි අපි දන්නවා මෑත භාගයේ වෙච්ච දේශපාලන අරගල කැළඹීම් සහ දේශපාලන වෙනස්කම් එක්ක අපි දන්නවා මීට කලින් මේ රට ඓතිහාසිකව පාලනය කරපු විශේෂම නිදහසේ ඉඳලා මේ රට පාලනය කරගෙන ආපු එක්තරා ප්‍රභු අධිපති දේශපාලන පන්තියකින් අපි පහුගිය වසර දෙක තුල යම් නිදහසක් ලැබුවා. ඒතකොට ඒක පැහැදිලිවම දේශපාලන නිදහසක්. ඒ කියන්නේ දේශපාලනයේ පැත්තෙන් බැලුවාම මේ රටේ ඉන්න පුරවැසියා ලැබපු එක්තරා තීරණාත්මක නිදහසක් කියලා අපිට ඒක සලකුණු කරන්න පුළුවන්. මීට කලින් අපිට මතකයි 2009 10 වගේ කාලේ ඔය යුද්ධය ඒක ලංකාවේ ජාතික ප්‍රශ්නය යුදමේ විසඳුමක් ලබා දුන්නාට පස්සේ ඒ යුගයේ හිටපු රාජපක්ෂ පාලනයේ ඇතුළු ඒ මතවාදී බලෑනිය එවක නිදහස අර්ථ නිරූපණය කළේ මේක තමයි සැබෑ නිදහස කියලා. නමුත් අපි දන්නවා ඒ යුද්ධ අවසානය ගැන කවර කතා තිබුණත් මේ රටේ බහුතර දෙමළ සහ මුස්ලිම් ජනතාව ඇතුළු වෙනත් ජන වර්ගයන් ඒ යුද්ධයෙන් දැඩි පීඩාවටපත් වෙච්ච ඒ ඓතිහාසිකව පීඩාවටපත් වෙච්ච ජනතාව යම්කිසි විදියකට මේක පොදු නිදහසක් විදියට බාරගත්තේ නැහැ ඒ නිදහස. ඒ නිදහස තුළ උන්ට තිබුණේ යම් ආකාරයකට උන්ට අහිමි වූ ගිය ඔහුගේ પરම්පරාව, ඔහුගේ නෑසියන්, මිතුරන්, සහෝදරයන් පිළිබඳ වේදනාවක් විතරයි. ඒ නිදහස් පිළිබඳ කතාවල තිබුණේ. ඒ නිසා ඒක නිදහසක් විදියට සමරන්න කිසිදු අයිතියක් මම හිතන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් නියෝජනය වෙන කිසිවෙකුට තිබුණේ නැහැ කියලා. නමුත් මේ වෙනකොට අපිට පේනවා විශාල මහජන අරගලයක් ඇති වුණා 2022 දී. ඒ අරගලයත් එක්ක මම හිතනවා සියලුම ජන වර්ගයන්, සියලුම ජාති, නාගම්, සංස්කෘතික කණ්ඩායම් ඔක්කොම ඒක රාශි වෙලා මේ රටේ නව පුරවැසියෙක් පරිකල්පනය කළා. එහිම දිගුවක් විදිහට අපි දන්නවා ලංකාවේ දේශපාලන වෙනසකුත් සිදු වුණා. මේක නිදහසක්. එතකොට මෙන්න මේ දේශපාලන නිදහස දැන් අවශ්‍ය වෙනවා සමාජීය නිදහසක් කරා. ඒකම ආර්ථික නිදහසක් කරා මේ සමාජය අරගෙන යෑමේ නිදහසක් බවට පත් කරන්න. ඒක දේශපාලන නිදහසක් අපි ලබලා තියෙනවා. ඒක ඊටාම වැදගත්. මේ නිදහස කොහොමද සමාජ සංස්කෘතික තලයේ ඒකම ආර්ථික තලයේ මේ පොදු ජනතාවට සුබසෙත ඇතිවන ආකාරයේ නිදහසක් වෙන්න කියන එක තමයි අද දවසේ අපි හිතන්න ඕනේ. ඒකම දෙවෙනි කාරණේ තමයි අපි දැක්ක මෑත ඇති වෙච්ච දිට්වා මේ සුලි කුණාටුවත් එක්ක ඇති වෙච්ච විශාල ආපදා තත්ත්වය තුල මේ රටේ සියලුම ජන කොටස් ඒක කම්කරුවා, ගොවියා, ඒකම ඇඟලුම් සේවිකාව, ඒකම ගුරුවරයා, ඒකම ඉංජිනේරුවරු, වෛද්‍යවරු, ඒ කියන්නේ විවිධ පන්තිමය ස්තරයන්ට අයත් සියලුම ජනතාව ගත්තොත් සියලුම ආගම් වර්ගයන්ට සංස්කෘතීන්ට අයත් සියලු ජනතාව යම්කිසි ආකාරයකට පොදු පවුරක් විදියට, සාමූහික සමාජයක් විදියට, සාමූහික ජනතා එකතුවක් විදියට ඔවුනොවුන් ආරක්ෂා කරගන්නා තැනකට, ඔවුනොවුන්ගේ නිදහස වෙනුවෙන් පෙනී ඉන්න තැනකට මේ රට අරගෙන ගියා. ඒ ආපදාවෙන් අපි යම් ගැලවීමක් ලැබුවා. එතකොට මෙන්න මේක තමයි මම හිතන්නේ අපිට නිදහස අපි තේරුම් ගන්නකොට මෑතම කාලේ මේ ආසන්නතම මොහොතේ අපිට සැබෑ නිදහසක නැත්නම් සැබෑ වීරයන් අපි දන්නවා නිදහස සමරනකොට බොහෝ විට නිදහස සමරන්න ඉදිරියට ගන්නේ අපේ ඉස්සර පරණ අතීත නිදහස් කතාවල ඒ අතීත වීරයන් පිළිබඳව තමයි මේ කරලියට ගේන්නේ. නමුත් අපි දන්නවා මේ බොහෝ වීරයන් අපේ කියන්නේ බොහෝ වීරයන් අපි ගත්තොත් කියන්නේ අපේ ජන ජීවිතයත් එක්ක හැමතෙම සම්බන්ධ නැති අර අපිට ඉතිහාස කතා වලින් කියලා දීපු ඉස්කෝල පොත් වලින් අපේ ඔළුව වලට දාපු ගොඩක් වීරයෝ තමයි ඔය අතීත වීරයන් විදියට ඉන්නේ. නමුත් අපිට ඇත්තටම අපේ මහ පොළොවේ භෞතික වීරයන් හම්බෙච්ච ආසන්න උදාහරණ ගොඩක් තියෙනවා. ඒකේ ඊටාම ප්‍රබල එකක් තමයි අපි දැක්කේ මේ දිට්වා සුලිකුණාටු ආසන්නයේ ඇති වෙච්ච මේ මහජන පෞර මේ සියල්ලම එකිනෙකා වෙනුවෙන් පෙනී ඉඳමින් එකිනෙකා ආරක්ෂා කරමින් අභියෝග වලට මුහුණ දෙමින් මහා ජීවිත ආරක්ෂාවක් සමාජ ආරක්ෂාවක් වෙනුවෙන් එකට එකතු වෙමින් ඇති වෙච්ච නිදහස වෙනුවෙන් ඒ පෙනී හිටපු අවස්ථාව විදියට තමයි අපි දකින්නේ. ඒ නිසා අපි කියනවා දැන් මෙන්න මේ සාමූහිකත්වයක් මේ රටේ ජනතාව පෙන්නලා තියෙනවා. මේ රටේ ජනතාවට පුළුවන් කියලා ආගමික වාර්ගික මේ කියන ભેද බින්නතාවයන්ට හසු නොවි
තමන්ගේ අනකා වෙනුවෙන් නැත්නම් තමන්ගේ ආසන්න පුරවැසියා වෙනුවෙන් ජීවිත අවදානමක් වුණත් අරගෙන පෙනී ඉන්න පුළුවන් කියන ඒ පණිවිඩය ලෝකයටම ලබා දුන්නා. ඒ නිසා අපිට කියන්නේ මේ ඇතිවෙච්ච දේශපාලන නිදහස අපි සමාජ නිදහසක් කරා ගෙනියන ගමනේදී පැහැදිලිවම මේ රටේ ජනතාව පුරවැසියන් මේ වන විට පෙන්නමින් තියෙන අලුත් තරුණ පරම්පරාව පෙන්නමින් තියෙනවා තවදුරටත් නිදහස් අරගලය ඉදිරියට ගෙන යාමට උන් සූදානම්. මේ රට ඉදිරියේ වර්ධනීය තැනකට අරන් යන්න ඔවුන් සූදානම්. මෙන්න මේ නිදහස උදා කර ගැනීම වෙනුවෙන් තමයි මම හිතන්නේ අද දවසේ අපි සූදානම් යුත්තේ. මම හිතන්නේ ජනතාවට තියෙන අපේක්ෂාවත් ඒකයි. ඒ නිසා ඒ කරා යන ගමනේදී අපි හිතනවා අපේ පෞරාණික අපේ අර පැරණි ඉතිහාසය ගැන නැත්නම් අපේ ගත්තොත් නැත්නම් නිදහස ගැන හදන අර පැරණි ඉතිහාස කතා, පැරණි වීර කතා මේවට යම් ආකාරයකට සමු දීලා අද දවසේ අලුත් වීරයන් සමග මේ රටේ පොදු ජනතාවගේ විවිධ වීරයන් සමග මම හිතනවා අපේ රටේ අනාගතය වඩා යහපත් සංවර්ධිත එකම සියලුම ජන වර්ගයන්ට සහනය, ආර්ථික සහනය, සුබසිත ප්‍රජාතන්ත්‍රවාදයේ උදා වෙන අලුත් නිදහස් රටක් කරා පරිවර්තනය කරන්න, ඒ අරගල ඉදිරියට ගෙනියන්න මම යෝජනා කරනවා මේ 78 වෙනි නිදහස් දින සමරුම අපි තීරණාත්මකව බාරගමු කියලා.